මේ දරුවගේ තියෙන්නේ රිකට්ෂියා කියන රෝගී තත්ත්වය. ගොඩක් වෙලාවට දැන් මේක විටමින් A සහ D අඩුවීම නිසා ඒ වුණතාවය නිසා තමයි මේ රෝගී තත්ත්වය හටගන්නේ. දැනට ලංකාවේ විශාල දරුවන් පිරිසකට මේ රෝගී තත්ත්වය තියෙනවා. ඒතර මේ රෝගී තත්ත්වය ආවට පස්සේ මේ අත් සහ කකුල් දැන් නම් මේවා මේ කකුල් ගොඩක් කෙලින් වෙලා තියෙන්නේ. මෙහෙම නෙමෙයි, ඊට වඩා විශාල වශයෙන් ඇද වෙලා මේ දරුවට ඇවිදීමේ අපහසුව සහ නැගිටීමේ අපහසුව ඒවා අපහසු වෙනවා. ඉතින් මේකට බටහිර වෙදකමේදී බෙහෙත් නැහැ. හැබැයි අපේ මේ තියෙන මේ අස්ථි වලට අවශ්‍ය තෙල් වර්ග අපි වෙනම බේඳුරු වල යොදාගෙන මේ තෙල් වර්ග නිර්මාණය කරලා ඊට අමතරව මේ දරුවට අවශ්‍ය ආහාර වර්ග සාමාන්‍ය මාළු බිත්තර වගේ දේවල්, කහපාට පළතුරු වර්ග, කහපාට එළවලු වර්ග, විශේෂයෙන්ම දැන් ඔය ලාවුලු වගේ දේවල් භාවිතා කරලා මේ දරුවට සම්පූර්ණ මේ ලෙඩේ සුවපත් කරලා දරුවව හොඳ තත්යකට ගන්න තමයි මේ බෙහෙත් ප්‍රතිකාර කරන්නේ. දැන් අද වෙද්දි හොඳ තැනක දරුවා ඉන්නවා. මේ කකුල වල තියෙන ඇද තත්ත්වයන් එහෙම හොඳට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අපේ මේ හෙළවෙදකමේදී මේ වගේ බටහිර වෙදකමේදී ප්‍රතිකාර නැහැ කියන රෝගවලටත් අපි ගාව බෙහෙත් තියනවා සහ ප්‍රතිකාර කරනවා. ඇත්තටම ගත්තොත් එහෙම මෙයාට අවුරුද්දේදී වගේ තමයි අවුරුද්දෙන් පස්සේ වගේ තමයි මේක ආවේ. ඊට පස්සේ තමයි අපි මොන හරි දෙයක් කරන්න ඕනයි කියලා අපි පටන් ගත්තේ. ඊට පස්සේ වෙද මහත්තයාට ඇවිල්ලා දැන් අපි කරගෙන යනවා මේ සිංහල බෙහෙත් ටික. අපි දැන් මාස එකමාරක් විතර වගේ එනවා. දවස් 3න් 3ට වගේ එනවා අපි. දැන් ගොඩක් අඩුයි, අපිට හැට පේන ලොකු අඩුවක් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් අපේ ඉන්න මව්වරු දරුවා හම්බෙන්න කලින් ගත්ත ආහාර පානවල මේ විටමින් A සහ D කියන මේ සියලු දේවල් ඇතුළත් වුණා. ඒ කියන්නේ දැන් තමන්ගේ ගමේ තියෙන, තමන්ගේ ගේ අපට තියෙන දේවල් වල කොළ මැල්ලුම වගේ දේවල් ආහාරයට ගත්තා. ඒ කියන්නේ මේ කොළවල තියෙන ගුණය මේ විටමින් A සහ D මේ සියලු දේවල් එයාලා තමන්ගේ ශාරීරිය වෙනුවෙන් තමන්ගේ දරුවාගේ පෝෂණය වෙනුවෙන් හිතලා තමයි මේ ආහාර පාන ගත්තේ. හැබැයි දැන් අද වෙද්දී සාමාන්‍ය මේ මව්වරු ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ශනික ආහාර වර්ග සහ මේ ෆ්ලේවර්ස් වර්ග. ගොඩක් වෙලාවට මේ වගේ හේතුවක් එන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒ වගේ ෆ්ලේවර්ස් වර්ග භාවිතා කිරීම. ඊට අමතරව සාමාන්‍ය ගුණාත්මක ආහාර පාන ලබා නොගැනීම. සාමාන්‍යයෙන් තියෙන ජපන් බටුකොළ වගේ දේවල් කැවෙන්නේ. ඉතින් මේ හේතුව ගොඩක් වෙලාවට බලපානවා. අනික අපි කන පළතුරු වර්ග. දැන් ගොඩක් වෙලාවට දැන් අපේ ගම්වල හැමතැනකම කලින් අතීතයේ ගම්වල තිබ්බා හැම ගෙදරකම ලාවුලු ගහ. ගොඩක් වෙලාවට ලාවුලු වැටලා යනවා. දැන් අද ළමයි ලාවුලු දකින්නෙත් නැහැ. කිරිපළු වගේ දේවල්. ඊට අමතරව සාමාන්‍යයෙන් දන් වගේ දේවල්. ඉතින් මේ දේවල් නැති නිසා තමයි මේ දරුවන්ට මේ වගේ ගැටලු ඇති වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පිටරට සාමාන්‍යයෙන් බ්ලූබෙරි වගේ දේවල් තියෙනවා නම් ඒ බ්ලූබෙරි වලට සමාන ඊට වඩා ගුණාත්මක දේවල් තමයි අපේ තියෙන මාදන් සහ දන් කියලා කියන්නේ. දැන් මේ දේවල් අද අපේ ළමයිට කන්න වෙන්නේ නැහැ. සහ මේ මව්වරු ආහාරයට ගන්නේ නැහැ. ඉතින් මේ දේවල් තමයි ගොඩක් වෙලාවට මේ රෝගත් එක්ක බලපාන්නේ. ඉතින් ඒක නිසා හැමෝටම ආදරයෙන් මතක් කර සිටිනවා අපේ රටේ තියෙන දේශීය පළතුරු වර්ග දේවල් භාවිතා කරන්න, කොළ වර්ග භාවිතා කරලා මේ වගේ ඉදිරියට අපේ પરම්පරාව නිරෝගී කරන්න අවශ්‍ය පසුබිම හදන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.